ගිහි ගෙදර කියන්නේ ගිනි ගයක්. ඔබේ දුවව කසාද බන්දලා දෙන්න හිතන් ඉන්නව නම් මතක තියාගන්න ඔබ මේ මලක් වගේ හදපු දරුවා අනුන්ගේ වැඩකාරකමක් කරන්න ගෙදරකට මේ යවන්නේ. ඒ කෙල්ලට එදායින් පස්සේ ගිහිල්ලා හරියට අර සුවඳ ගගා හිටපු කෙල්ල ගාවින් ඊට පස්සේ ඉම්බොත් එන්නේ ලාඹු තිල් ගඳ. ඔව්. දැල්ලි කුණු ළමයාගේ හොටු ටික ඇඟේ පීදගෙන උදේට නැගිටලා කෑම උයාගෙන රෙදි හොදගෙන ඒවා වනාගෙන බේරිල්ලක් නැහැ. සැපයි. දැන් මට නෑනේ පිළිඳි ඔය ප්‍රශ්න මොකක්වත්. හරි කසාද බඳින කෙල්ලට අසනීප බුදුහාමෝ දැන් ඉන්න කෙල්ලන්ට තියෙන අසනීප. බුදුහාමුදුරට නම් තව සූත්‍රයක් දේශනා කරනවා ආදීන සංඥාවට දාලා. ඒ ඉස්සර නම් අපි චුට්ටක් yaadෙනවා 40ක් 50ක් වෙනකම්. දැන් පෝරුවෙන් බහිද්දිම ඔළුව කැක්කුමයි ඒයි. ගෑස් හැදෙනවා දනිස් සමාරු වෙනවා කොන්දරි දෙනවා දත් ගැලවෙනවා පොඩි කාලෙදිම තන්නේ කර ස්පිරිතාලයක් බැඳගත්තා වගේ. ඔය ලේසි නෑ පිටුවා. දැන් බේත් හේතුත් කොච්චර ගණන්දනේ. ඊට පස්සේ ඔය ඇස්සේ දරුවෙකුත් ලැබෙනවා. දැන් තව නඩුවක්. දැන් මේ මං එන ගමන් මං යාව ඉන්නවා අයියලා. කාර්යක අපි තුන් දෙනා දැන් මේ කතා කර ආවා. මං ඒව දැන් ඕගොල්ලෝ තනි කඩයිනේ. ඕගොල්ලන්ට කසාද බඳින්න ඕනේ. දෙන්න කතා නෑ හොදේ. එක්කෙනෙක් කෙනා පිටිපස්සේ ඉඳන් ධර්මයේ හැසිරෙන්නත් ඉතින් පුළුවන් නේ. විනාඩි නේද කොයි හරිද? බැඳලා කොයිද පින්වන්නේ ධර්මයේ හැසිරෙන්න වෙලාවක් තියෙන්නේ. ධර්මයේදී අනිදහසේ කන්නවත් වෙලාවක් එනවා කියලාද ඔබ අම්මේ මේ අහන්න. අම්මලා කසාද බැඳලා ඉන්නේ. තනි කඩව ගෙවිච්ච ජීවිතේ කසාද බැඳලා පස්සේ ඕගොල්ලෝ එන සැනසීමෙන් සැපෙන් එකට කාලා බීලා වැටිලිමු කියලා කසාද බැඳලා ගහෙන් වැටිච්ච මිනිහට ඔය කියන්නේ ඒගොල්ලන්ට කසාදේ තේරෙන්නේ දැන් මට නම් පැවිද්ද තේරෙන්නේ නැහැ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ. හැබැයි ඕගොල්ලන්ට කසාදේ තේරෙනවා මොකක් විදියටද? ගහෙන් වැටිච්ච මිනිහට ඒතර කවුද ගොනා? ඔය මේ අම්මලා කසාදේ බැඳපු අත්දැකීමෙන් කියන්නේ පුතේ කසාදේ බැඳලා නැති ළමයි අහගන්න. ඊට පස්සේ හොම ඉන්නකොට දරුවෙක් හම්බ වෙනවා. දැන් වඳින්න ගිය දේවාලේ ඔය මේගොල්ලෝ මේ මවන බොරු සයින්ස් මගේ කරෙත් මාල නැහැ. මගේ කනෙත් කරාබු නැහැ. මගේ අතෙත් බ්‍රේස්ලට් මුදු නැහැ. හරිද? හැබැයි හිතට කන තියලා බලන්න සැනසීම කියන එක උපරිම භුක්ති විඳින කෙනෙක් මම හැමතිස්සෙම හිතන එක. මං මේ විඳින සැනසීම ඔබට කාට හරි හීනකින් හරි පේනවා නම් ඔබ කවුරුත් ගිහි ජීවිතේ නම් ඉන්නේ අපින්වයි. හරි. දැන් ඔයගොල්ලෝ මට කියන්න. මම පින්වන්නේ මාර දැන් ඔයගොල්ලෝ මට ඔපිනියන් එකක් දෙනවා මම පුතා කියලා හිතන්නේ. අන්න අපි බලමු සයින්ස් මේ ගිහියාගේ අදහස මොකක්ද කියලා. මම මාරස් මට ප්‍රශ්න නැහැ. මට හිතුව දෙන්න කියලා වැඩට යන්න දෙයක් නැහැ. දරුවෝ ඉස්කෝලේ දාන්න දෙයක් නැහැ. උන්ව ලොකු කරලා මොන හරි උගන්නලා කේම්බ්‍රිජ් යවන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ කසාදෙට දෑවැදි එකතු කරන්න දෙයක් නැහැ. අතර මට හිතුව දෙන්න නැකිටලා බඩගිනී නම් විශ්වාස කරන්න මට මේ දායක සභාවක් මේ අද වෙනවා. මට දායක සභාවක් නැහැ. දැනට අපිට උපස්ථාන කරන්නේ බණ අහපු ශ්‍රාවකයෝ. හරිද? මට දායක සභාවක් නැහැ. බණ අහපු ශ්‍රාවකයෝ උපස්ථාන කරන්නේ හැබැයි අපි පැවිදුනේ බණ අහපු ශ්‍රාවකයන්ගේ උපස්ථාන බලාගෙනත් නෙමෙයි. මම පැවිදුනේ ආශුතුන් සිඟා කාගෙන හරි මට දවසට එක වේලක් ජීවත් වෙන්න නැති පාත්‍රය අරගෙන ගෙවල් පහකට ගියාම මගේ පාත්‍රය පිරෙනවා මට ජීවත් වෙන්න නැති වෙන්නේ. අතුන් ගිහිල්ලා බලන්න පින්න පාතේ උදේට ලොකු හමුදුරන්ගෙන් අහලා පාත්‍රය අරගෙන නිකන් අපේ පැවිද්ද විඳලා බලන්න. අපි ජොබ් කරන්න ඕනේ නෑ ආයිතු. අපිට වළඳන්න ටික බෞද්ධ සමාජය දෙනවා තාම. අපි එතනට සිල්වන්ත වෙමු. අපි එතනට ගුණවන්ත වෙමු. අපි එතනට පැවිදි වෙමු. එතකොට සිවුරු වන්දන ඕගලන්ගේ සිවුරු වන්දන අපිට ඕනේ නැහැ පින්වත්නි. අපි සිවුරු වන්දන හොයාගන්න මහණුනේ සොහොනට මිනි වලට පොරවල තියෙන කනත් තියෙන රෙදි අරගෙන හරි සිවුරක් මහ ගන්නම් කියලා. ඕගොල්ලෝ හිටින් ඉඳන් සිවුරු දුන්නේ නැහැ කියලා අපි ගෙදර යන්නේ නැහැ පින්වත්නි. ඕගොල්ලෝ දාන්නේ නැවතුවා කියලා අපි ගෙදර යන්නේ නැහැ පින්වත්නි. දාන්නෙත් නැවතුවොත් සිවුරුත් නැවතුවොත් කන්න නැතුව ඕනනම් දවස් 3කින් අපවත් වෙලා යයි. හා අපි මහණුනේ ඒක බලාගෙන. ඕගලන්ගේ කුටි සෙනසුන් ඒවා අපිට වැඩක් නැහැ පින්වත්නි. රුක්ක මූල සේනාසනං නිස්සාවේ පබ්බජ්ජා තත්තතේ යාව ජීවං උත්සාහ කරණියෝ මහණෙනි. රුක් මුලක් යට හරි දිව ගෙවන්න බලාගෙන මහානවයන් කියලා කියපු ශාසනයක අපි මහාන උනේ. අවයිතු මේ විචූරණ ලෝකේ වගේ නෙමෙයි ආයතුල යන්න ත්‍රිකුණාමල පැත්තේ. ගල්ලෙන් තියෙන ආයතු දිව්‍ය මාලිගා වගේ කිසිම හැවක් හුවක් කලහොල්මනක් නැහැ. කාගෙන්වත් කරදරයක් නැහැ. ධර්ම රසය විඳගෙන පින්ඩපාත ටිකක් කොයින් හරි ආමිකට කියලා හරි ගෙන්නගෙන වළඳලා සැපසහගත ජීවිතයක් ජීවත් වෙන්න. අවුරුදු 4ක් මම ගෙවලා ආවේ. මම කියන්නේ විල අවුරුදු 4යි. ඇතුලේ අවුරුදු 4යි. හරිද? මේ විචූරණ ලෝකේ මවන මුලාවට මුලා වෙලා. දැන් ඔයගොල්ලෝ කියනකො මම මේ විඳින සැනසීම දාලා මට අවුරුදු 30යි තාම. ඕනනම් කසාදයක් බඳ වෙන්නත් පුළුවන් වයස. මන්ද වයස නේද? තුන් මේ ජොබ් එකක් කේමත් කරන්න පුළුවන්. කසාද බඳලා නිකන් ඉන්න බෑනේ. අනිවාර්යෙන් වැඩක් කරන්න වෙනවනේ. ඉතින් ඇත්තටම සෑහෙන ශරීරයෙන් මුදලක් හොයාගන්නත්
ඕන තරම් ක්‍රම අපි දන්නවා. වැඩිම මොකක්වත් ඕනේ නැහැ. මුහුදු ගිහිල්ලා මාළු අල්ලන් ඉන්න හරි දන්නවා. මේ මරන්න නෙමෙයි. සුරතල් මසු. සුරතල් මසු. මොකද අපි හැදුනේ කොළඹ. එහා පැත්තේ වැල්ලවත්ත, මෙහා පැත්තේ දෙහිවල, එහා පැත්තේ ගල්කිස්ස. හැම තැනම මුහුදේ අඟලක් නැහැ. යන්න පුළුවන් උපරිම දොරවල් වල ගිහිල්ලා අපිට මොකක් හරි බෑ. ඔබ දන්නේ ඕන දෙයක්. බටනලාවක් ගත්තොත් ඒක ගහන්නත් පුළුවන්. ගිටාර එකක් ගත්තොත් ඒක ගහන්නත් පුළුවන්. බස් එකකට නැගලා සින්දු හරි කියනවා. ජීවත් වෙන්න ඕන. දැන් මම කසාදයක් බැඳලා ආවොත් මොකද වෙන්නේ? මට කියන්නම් මම දැන් මේ විඳින සැනසීම මගේ සේනාසනේ ගාව තියෙන එළවල් 3ක්. මට ඕන වෙලාවක ගිහිල්ලා පෙඟිලා පෙන් පහසු වෙලා ඇවිල්ලා එහා පැත්තේ වැව පෙන් පහසු වෙලා ඇවිල්ලා සිවුර මෙහෙම කළා ඇලට අල්ලන් හිටියාම ඔටෝ හේදිලා යනවා. වතුර පාරට ඔටෝ හේදෙන්නේ. කෙලිම වොෂින් මැෂින් තියෙන ස්වභාව ධර්මයෙන් හදලා. නඩත්තු කිරීම නෑ, වගකීම් නෑ, බලා ගන්න දේවල් නෑ, පරිස්සම් කරන්න දේවල් නෑ, ඔළුවේ බරක් නෑ, මටයි කියලා දේවල් අරන් තියා ගන්න දේවල් නෑ. මම ගිහි ජීවිතේට ආවොත් ඕගලන්ගේ දුවෙක්ව හරි කසාද බඳලා ඉන්නවද දුවල? ආවොත් මට මේ සැනසීමට වඩා සැනසීමක් ලබා දෙන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න බලන්න. එනවා ඒක අනිවාර්යෙන්. බය වෙන්න එපා එන්නේ නෑ. ඇයි? ඕක මාර දුකක් පිටු. ඕකට ඇවිල්ලා ඔට්ටු විල්ල වෙහෙස විල්ල වැඩක් නැහැ පින්වත්. අඩුම අපේ ආයුෂ තුන් කසාද බඳලා දරුවා හදලා ජීවත් වෙන්න තිබ්බ අවුරුදු 2500ක්වත් ආයුෂ තියෙනවා නම් 60යි. තව 30ක් දඟලලා අවසානයේදී මරණයට පත් වෙලා කනත්තර වැළලෙන්නේ ඇයි අපි දඟලන්නේ? අපි මෙහෙම ඉඳලා අපවත් වෙලා යම් ආයුෂ තුන් සද්ද නැතුව නිදහසේ. අපිට අපේ ජීවිතේ තියෙනවා. මහන්සි වෙන්නේ නැහැ. මේ සංස්කාර පීඩාව හරියට දැනගෙන සංස්කාර පෝෂණය කිරීමෙන් වෙන් වෙලා මරණය අදාවත් එකයි අපිට. හෙටාවත් එකයි. අනිද්දාවත් එකයි. මේ දේවල් එකම දෙයක්වත් අපි අරන් යන්නෙත් නැහැ. අපිට වැඩකුත් නැහැ. ජීවත් වෙලා ඉන්නකම්. ඔළුවයි ධනිස් දෙක පරියන්ක බැඳගත්තට පස්සේ ධනිස් දෙක තෙබෙන්නේ නැති වහලක් අපිට ඇති ආශය. LBC 94ක් ගහගෙන ඉටිකොලයක් ගහගන්න. ඒකත් අපේ කුටිය. සිවුරු දෙකක් හරියමං විදියට මේ කොටන් වලින් හදලා පාවිච්චි කරොත් දැන් මේ සිවුරට අවුරුදු 3ක්. පොඩ්ඩක් කිරුණොත් පැච් එකක් දාලා මහ ගන්නවා මිසක් විසික් කළා දාලා අලුත් සිවුරු ගන්න අපි පුරුදු වෙලා නැහැ. අපේ පැවිද්ද එතන අපි හැදුවේ අර පිරිමැස්ම කියන එක කොහොමද දන්නවද අපි හැදුවේ පින්වත්නි? පරණ සබන් කෑල්ල ඉවර වුණාට පස්සේ පොත්ත විසික් කරන්නේ නැතුව අලුත් සබන් කෑල්ලට අලෝගෙන ගා ගන්නයි අපි අපේ පැවිදි පුරුදු උනේ. හරි? අපිට ඇත්තටම ජීවිතය කියන එක පාර සරල සිම්පල් එකක්. ඔබ හිතන්න එපා අපි මේ කැලේට වෙලා දුක් විඳින්න වෙයිද කියලා. දැන් මට හොඳට මතකයි අපි මං ඉස්සර ඔය කැලේවල ඉන්න කාලේ අපේ අම්මා මට කතා කරපු සමහර වෙලාවට එකපාරක් මම බලන්න ඇයි හාමුදුරුවනේ ඔය කැලේට වෙලා දුක් විඳින්නේ යන්කෝ ගෙදර. මම ගෙදර සැපයිද? නෑ ඉතින් එහෙමත් නෑ. මං කව හැබැයි මේ ගල්ලේනේ මේ කැලේ මට තියෙන සැනසීම අම්මට දවසක ලැබෙව. සොඳුරු හුදකලාවක අඳුරු වන ගුහාවක බුදුසිතක ඇතිසොය මසිතට දැනේවා කියලා පින්වත්නි අතීතේ කවිලිව්වේ එකයි. එසා දෙවියත් අර වැරදියට හිතුවා හාමුදුරුවෝ මේ එන දුකින් තරුණ කාලේ කාම පරිභෝග නොකර නෑ පින්වත්නි. ඔය දුක් උපදවන වෙහෙස වෙන්න ඕනි බලන්න පින්වත්නි කසාදයක් බැඳිනවා කියන තැන මම මේ කියන්නේ ඇත්තට මම මේ අපි මේක කතා කරන්න පින්වත්නි හේතු කාරණා සහිතව නිකන් කසාද බඳින්න බෑ. කසාද බැඳුත් එහෙම තනිකරම තව කෙල්ලෙක්ගේ වගකීමක් මගේ කරට එනවා. හරි ඊට පස්සේ කොරේ පිටට මරේ වගේ මගේ ස්කන්ධ පහ පෝෂණය කරගන්නත් බැරුව මං ඉන්නවා. තව එකක් කරගහගෙන එකත් පෝෂණය කරපන්කෝ. ඩිවෝස් දා කරලා යන්නත් බෑ. නීතිය ලියවිල්ලක් තියෙනවා. ගියොත් වන්දි ඉල්ලනවා. ගිහිල්ලා බලන්න. කේලින්ම යන්නේ ලෝය කෙනෙක් ගාවට වන්දිය ගන්න. ඒකනේ කසාද බඳි ලියවි ලස්සන් කරලා බැඳගන්න. ඒක තමයි නඩු නිමිත්ත. නැත්නම් අම්මා දන්නවා ටික කාලෙකින් මේක වරන්ටි නෑනේ. මේක රිජෙක්ට් වෙන්න පුළුවන් මේ ප්‍රමාණය වැඩි. ඒ නිසා කෝකටත් නීතිය ලියලා ඒකට එන්ගේජ් කරලා දෙන්නේ ටක් ගාලා. රෙජිස්ටර් කරනවා ටක් ගාලා පස්සේ වෙනවා මුලින් රෙජිස්ටර් වෙනවා. ඇයි දාලා ගියොත් නඩු කියන්න පුළුවන්. ලේසි නෑ දාලා යන්න. ඒක නීතියනේ හිත මම කවුරුහරි